Hi everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ 2026ට අදාළව මම මේ වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක කරන්නේ 2026 උසස් පෙළට අදාළව. කලින් වීඩියෝස් දෙකක් කරා පොදුවේ මම කොහොමද හරියට පාඩම් කරන්නේ වගේම මාස දෙකක් ඇතුළත ඒ වගේම ෂෝට් නෝට් එකක් ඉක්මනින් ක්‍රියේට් කරගන්න විදිහ. මේවා ඔයාලා උසස් පෙළ ළමයෙකුටම හරිලන්න තමයි කියන්නේ අපි යුනිවර්සිටි ළමයි කොහොමද හරියට කැම්පස් එන්න කලින් මේ මෙතඩ් යූස් කරලා තමයි අපි ස්ටඩි කරේ කියන එක ඔයාලට කියන්න තමයි මේ වීඩියෝස් කරේ. ඉතින් ඔයාලා බලන්න කියලා ආදරෙන් මතක් කරන අය වීඩියෝස්. දැන් මේ වීඩියෝ 3 වෙනි එක. මේකෙදි ගිය වසරවල ඔයාලා දන්නවා මගේ ජෝග්‍රෆි වීඩියෝස් ගිහිල්ලා බලන්න අනුමාන එහෙම දාපුව ගොඩාක් හරි ගිහිල්ලා ගොඩක් අය මගෙන් ඉල්ලුවා. මොකද අපි දීර්ඝ කාලෙම මම දැන් වසර 3ක් විතර එක දිගට අනුමාන දැම්මා. ඉතින් ගොඩක් අය ඒ අනුමාන වලින් ගොඩක් මේ දාලා තියෙනවා ඒවවල සාර්ථකභාවය සහ ඒවවල ප්‍රශ්න ආපු ඒවා. ඉතින් මම වර්ෂ කිහිපයක් එක්ක ළඟ සංසන්දනය කරලා තමයි මගේ අනුමාන හදන්නේ. කොහෙත්ම වැරදෙන්න බෑ නිසා. ඉතින් ඔයාලට පුළුවන් මේ මාත් එක්ක දිගටම ඉඳලා මගේ වීඩියෝ සීරීස් එකත් එක්ක ඉඳලා 2026 මම කීපයක්ම වීඩියෝස් කරනවා භූගෝල විද්‍යාව, සිංහල, දේශපාලන විද්‍යාව, ව්‍යාපාර සංඛ්‍යානය, එතකොට ඔයාලට ආර්ථික විද්‍යාව මේ සබ්ජෙක්ට් කීපෙම කරනවා. ඒ හේතුව තමයි මම උසස් පෙළ කරේ සිංහල, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව. හැබැයි මම යුනිවර්සිටි එකේ ස්ටඩි කරන්නේ ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර සංඛ්‍යානය මේ සබ්ජෙක්ට්. ඒ නිසා මම මේ සබ්ජෙක්ට් පිළිබඳ සියලුම දැනුම මම උසස් පෙළ පතේ සම්පූර්ණව ඉගෙනගෙන තියෙනවා මේ කාලෙදි. ඒ නිසා මට පුළුවන් මේ සබ්ජෙක්ට් කීපය ගැනම වීඩියෝස් දාන්න. හරි, මම මේ මූලික හැඳින්වීම වලට කිව්වේ මම මේ සබ්ජෙක්ට් කීපයක් ගැනම වීඩියෝස් දාන්නේ කොහොමද කියලා ඔයාලට කියන්න ඕනේනේ. ඒ නිසාම ඉතින් අද අපි වීඩියෝ එකට යමු. මේක භූගෝල විද්‍යාව මුලින්ම කරන ළමයෙකුට වුණත් මේ වීඩියෝ එකෙන් ගොඩක් ලොකු දැනුමක් ඔයාට ලැබෙයි. ඉතින් භූගෝල විද්‍යාව කියන තැන ඉඳලම අපි පටන් ගමු. කොහොමද මේ සබ්ජෙක්ට් එකේ හරියට ටෙක්නික් ටික ඇතුව මේ මාස දෙකෙන් කොහොමද ජියෝග්‍රැෆි වලට අපි ඒකක් ගන්න කියලා. ඒකක් ගන්න එක හරිම ලේසි වැඩක්. ඉතින් මුලින් ඉඳලා හරියට වැඩ ටික කරන්න ඕනේ. හැබැයි දැන් ඔයාලට තියෙන මාස දෙකක් විතර ජියෝග්‍රැෆි ටච් කරලම නැති ළමයෙකුට මේ වීඩියෝ එක ගොඩක් ලොකුවට වැදගත් වෙයි. ඉතින් අපි භූගෝල විද්‍යාව කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පෘථුවිය, පරිසරය, මිනිසුන් සහ ස්වභාවික සිදුවීම් අතර සම්බන්ධතාවය අධ්‍යයනය කරන විෂයක්. සරලව කියනවා නම් අපි ජීවත් වෙන ලෝකයේ තේරුම් ගන්න සබ්ජෙක්ට් එකක් තමයි මෙන්න මේ භූගෝල විද්‍යාව. එක්සාම්පල් එකක් කියනවා නම් මේ ජනගහනය, කාලගුණය, ගම් වතුර, නගර සංවර්ධනය, කෘෂිකර්මය මේ හැම පාර්ට් එකක්ම මික්ස් වෙලානේ මේ වගේ සම්පූර්ණ සබ්ජෙක්ට් එක හැදෙන්නේ. එතකොට ජියෝග්‍රැෆි සිලබස් එක ගත්තොත් මේ ජියෝග්‍රැෆි සිලබස් එක ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා. ඔයා ඒක ගැන විශේෂයෙන්ම දැනුවත් වෙන්න ඕනේ. හේතුව තමයි පේපර් එක ලියන්න එන්නේ මේ කොටස් 3න් වෙන වෙනම වගේ එනවා, බහුවරණයක එනවා මික්ස් වෙලා. ඒක ඔයා දන්නවා. එතකොට මේ ජියෝග්‍රැෆි සිලබස් එක ෆිසිකල් ජියෝග්‍රැෆි, හියුමන් ජියෝග්‍රැෆි, ප්‍රැක්ටිකල් ජියෝග්‍රැෆි. එහෙම නැත්නම් භෞතික භූගෝල විද්‍යාව, මානුෂ භූගෝල විද්‍යාව සහ ප්‍රායෝගික භූගෝල විද්‍යාව විදිහට 3කට බෙදෙනවා. එතකොට ෆිසිකල් ජියෝග්‍රැෆි භෞතික භූගෝල විද්‍යාවේ පෘථුවියේ ස්වභාවික දේවල්, අපේ ක්ලයිමේට් එක, කාලගුණය, එතකොට ඒ හැමදේම ගැන කතා කරනවා මෙන්න මේ භෞතික භූගෝල විද්‍යාවේ. එතකොට මානුෂ භූගෝල විද්‍යාවේ අපි කතා කරන්නේ මිනිසුන් සහ ආර්ථික ක්‍රියාකාරකම් ගැන. මිනිසුන් එයාලා කරන ආර්ථික ක්‍රියාකාරකම් ගැන තමයි කතා කරන්නේ. මුලින්ම අපි පටන් ගන්න මානුෂික භූගෝල විද්‍යාව සාමාන්‍යයෙන් ජනගහනයත් එක්කනේ. ලෝක ජනගහනය, එතකොට ලංකාවේ ජනගහනය, මෙන්න මේ කොටස් දෙකෙන් පටන් ගන්නවා. ඊළඟට ප්‍රායෝගික භූගෝල විද්‍යාව ළමයි අකමැතිම පාර්ට් එක. මේකෙදි කියන්නේ සාමාන්‍ය සිතියම්, එතකොට සංඛ්‍යානයේ කොටස්, ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ අන්තර්ගත වෙන්න මෙන්න මේ වගේ කොටස්. GIS, GPS, RS ඇතුළුව ඒ විෂය කවර් වෙනවා ඒ කොටස් වලින්. ඉතින් අපි දැන් බලමු සාමාන්‍යයෙන් මම දැන් කිව්වේ මේ විෂය මූලික හැඳින්වීම කොටස් 3කට බෙදුනට පස්සේ ඒ කොටස් වල තියෙන්නේ මොනවද කියන එක. ඊළඟට අපි යමු අපේ පාස් පේපර් ස්ට්‍රක්චර් එක ස්ටඩි කරන්න. මොකද මේකෙන් අපිට ගොඩක් වැදගත් වෙනවා අපේ
මේ කොටස හරියට දැනගත්තේ නැත්නම් ළමයෙක් කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. පාස් පේපර් එකට එන්නේ කොහොමද? ප්‍රශ්න හැදෙන්නේ කොහොමද? ඒ වගේ කොටස් ටිකක් අනිවාර්යයෙන්ම ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඔයාගේ ඔය ස්ටඩි කරන ලෙවල් එක හරියටම වැඩි කරගන්න මේ කොටස් වලට තමයි වැඩිපුර ફોකස් එක දෙන්න ඕනේ කියන එක ඔයා අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඒක අපි බලමු දැන්. සාමාන්‍යයෙන් එක කොටස පේපර් එක බහුවර්ණ 40ක් තියෙනවා. හරිද? බහුවර්ණ 40 හැදෙන්නේ මෙන්න මේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව, භෞතික භූගෝල විද්‍යාව, මානුෂ භූගෝල විද්‍යාව කියන කොටස් තුන. ඊළඟට එක කොටසේ දෙක කොටසට යනකොට ඒකේ පළවෙනි ප්‍රශ්නෙට එනවා භූලක්ෂණ සිතියමක්. හරියට ඔයා ඒක අයිඩෙන්ටිෆයි කරගෙන ඒකේ අහන ප්‍රශ්න වලට හරියට ඒකේ අඳින්න තියෙන දේවල් හරියට ලක්ෂණ ටික මේ අඳුරගෙන ඒවා ටික කරගන්න. ඔයා පාස් පේපර්ස් ටිකක් චෙක් කරලා බැලුවොත් මෙන්න මේ ප්‍රශ්න ටිකම අනිත් පාස් පේපර්ස් වලත් ඇහිලා තියෙනවා කොතනක හරි. එතකොට ඔයා කරන්න ඕනේ මොකක්ද? මේ ප්‍රශ්නට අදාළ වැඩියෙන් පාස් පේපර් කරන එක. එතකොට ඔයාට පුළුවන් මේක ඇස් පියාගෙන වුණත් මේ කරන්න. ඒ කියන්නේ එහෙම කරන්න බෑ ඉතින්. නමුත් මේ ඔයා බලාගෙන ගියොත් එම ඔයාට පුළුවන් මේක හරියට කරගන්න. ඊළඟට එක කොටසේ දෙක ඒකෙදි ඇහෙන්නේ ලෝකසිතියම ලකුණු කරන්න තියෙන්නේ. සරලව කිව්වොත් එම ගංගා මුහුදු, එතකොට සමුද්‍ර සන්ධි, දූපත්, කඳු වැටි ඒවා ටිකක් තමයි එන්නේ. සාමාන්‍යයෙන් ටිකක් ජෝග්‍රෆි සබ්ජෙක්ට් එකේ famous අපි කතා කරන මුල ඉඳලා සබ්ජෙක්ට් එක ස්ටඩි කරද්දි කතා කරන තැන් ටිකක් තමයි මෙතනදී එන්නේ. පාස් පේපර්ස් වලත් දිගින් දිගටම සාමාන්‍යයෙන් 1 2 ඇවිත් තියෙනවා. ඉඳලාම පාස් පේපර්ස් ඇහුණේවා. හැබැයි ඔයාලා මේකට ටිකක් සිතියම් ටිකක් ඇඳලා හරියට මේ වැඩ ටික කරගන්න ඕනේ සිතියම ලකුණු කරන්න නම්. අපි යමු දැන් අපේ එක කොටසේ 3 කොටසට. එක කොටසේ 3 කොටසේ තියෙන්නේ සාමාන්‍ය ළමයි අකමැති කොටසක්. මුලින්ම සාමාන්‍යයෙන් දත්ත සම්බන්ධ ප්‍රශ්නයක් ඇහෙනවා. ඊට පස්සේ GIS RSO GIS, GPS, RS ඔය තුනෙන් ඇහෙනවා එක ප්‍රශ්නයක්. ඔය තුනෙන්ම කියන්න බෑ. ඔය තුනෙන් එකක් හරි දෙකක් හරි මික්ස් වෙලා ප්‍රශ්න එනවා. ඊළඟට සංඛ්‍යාන ආශ්‍රිත ප්‍රශ්න එනවා. ප්‍රස්ථාර අඳින්න. එතකොට අපිට ඔය මාතේ මධ්‍යස්ථයේ ඒවා ආශ්‍රිතව තියෙන ප්‍රශ්න. ඉතින් ඔය කොටස් තමයි තියෙන්නේ. මේවා හරි ලේසි. ඔයාලා හරි ටාගට් වලට වැඩ කරලා මුලින් ඉඳලම කරගෙන ආවනම් ප්‍රස්ථාර එතකොට මේ සංඛ්‍යාන වගු හරි ලේසි. හැබැයි ඔයාට මුලින් ඉඳලා හරියට මේව වලට ફોකස් වෙන්න බැරි වුණා නම් දත්ත ප්‍රශ්නේ එතකොට GIS RS GPS ඒ ටික හරියට බලා ගන්න ඔයාට ලකුණු ගන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. ඒ වගේම මම අනුමාන දානවා අවසානටම මෙන්න මේ කොටස් ටික එනවා කියලා ප්‍රායෝගික භූගෝල විද්‍යාවට අදාළව ඒ ටික හරියට බලාගෙන යන්න. මේ වීඩියෝ එකේ දෙවෙනි කොටසක් මම ඔයාලට ගේනවා. ඉතින් ඒ වගේම අපේ වීඩියෝ සීරීස් එකේම මේ වීඩියෝ එක තුන්වෙනි වීඩියෝ එක. ඉතින් වීඩියෝ ගොඩාක් ඔයාලට මේ 2026 විභාගයට කලින් මම වීඩියෝ ගොඩාක් අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාලා මේ ටික මිස් නොකර බලන්න මේ සබ්ජෙක්ට් කරන අය. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකත් ඔයාලට ඉක්මනින් දාන්න. ඒ වීඩියෝස් මග නැහැර බලන්න. එතකොට ඔයාලට පුළුවන්. ඉතින් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.